පෙරදිග ආධ්‍යාත්මික මාර්ගය විවර කරන ඉඳුරු දොර. පෙරදිග විසූ ශාස්තෘවරුන්, මුනිවරුන් හා දාර්ශනිකයන් මනුෂ්‍ය වර්ගයාට දායාද කළ ආධ්‍යාත්මික චින්තාව ඔබ වෙත ගෙන එන වැඩසටහන් පෙළේ මේ අදියරෙන් අප හඳුන්වා දෙන්නේ යෝග ශාස්ත්‍රයයි. අප එය කරන්නේ පතංජලි මුනිවරයා ලියූ යෝග සූත්‍ර ඇසුරිනි. මේ යෝග සූත්‍ර විවරණය කරන්නේ මෙරට ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු හා ග්‍රන්ථ කර්තෘවරයෙකු වන ඒ.එස්. බාලසූරිය මහතායි. පතංජලි යෝග සූත්‍ර සම්බන්ධව කරන මේ අපි 19 වන වැඩසටහනයි. පසුගිය වැඩසටහනේදී අපි විමසා බැලුවා චිත්ත නිරෝධය ඇතිවන හැටි. අවසාන සූත්‍රය පෙන්වා දුන්නා සංස්කාරයක් හෙවත් සිතුවිල්ලක් පහළව නැතුව ගියාම ඊළඟ සිතුවිල්ල ඇතිවීමට පෙර ක්ෂණ මාත්‍ර වූ ශූන්‍ය පරතරයක් තිබෙන බව. චිත්ත නිරෝධය තිබෙන්නේ මෙන්න මේ සිතුවිලි දෙක අතර තිබෙන පරතරයේ. මේ සූත්‍රයේද ඒ නිරෝධය ගැනයි. 10 වන සූත්‍රය. තස්ය ප්‍රශාන්ත වාහිතා සංස්කාරාත්. එහි තේරුම චිත්ත නිරෝධයේදී හෙළිවන ප්‍රශාන්තිය නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් දීර්ඝ වන්නේය යන්නයි. අප කීවා භාවනාවේ ඉහළම ඵලය චිත්ත නිරෝධය වන බව. බොහෝ දෙනා දර්ශනය ලැබුවා, අධිගමය ලැබුවා ආදි වශයෙන් කියන්නේ මේ සිතුවිලි දෙක අතර ඇති ශූන්‍ය අවකාශයට පත්වීමෙන්. සිතේ නිරන්තරයෙන්ම සිතුවිලි ධාරාවක් දිගහැරමින් පවතිනවා. සිතුවිල්ලක් නිමව යත්ම අප තව සිතුවිල්ලකට පනිනවා. ඔබට පුළුවන්ද සිතුවිල්ලක් නිම වුණාම ඊළඟ සිතුවිල්ල නොගෙන සිටින්න? එතන තියෙන්නේ ශූන්‍ය අවකාශයයි, චිත්ත නිරෝධයයි. මේ චිත්ත නිරෝධය ආශ්චර්යවත් අත්දැකීමක් බව එය දුටු හැම දෙනාම කියනවා. මනස ග්‍රහණය කරගෙන සිටි සියලු මුලාවන් එහිදී පහව ගිහින් නිර්මල සිහිය පළමුවන වතාවට හෙළි වෙනවා. එහිදී මහත් ප්‍රීති වේගයක්, උද්දාමයක් කෙනෙකුට ඇති වෙනවා. මේ සාමාන්‍යයෙන් අප හිතන තරම් දුර්ලභ සංසිද්ධියක් නොවේ. වැඩිපුරම මේ සිදුවන්නේ භාවනාව තුළින්. ඊළඟට ආධ්‍යාත්මික අවබෝධය පහළ කරන දේශනයකට හෝ ධර්ම දේශනයකට හෝ සවන් දීම තුළින්. ජීවිතය මෙනෙහි කරන අවස්ථාවලද මෙය සිදු අය සිටිනවා. තව මෙය සිදුවන්න පුළුවන් හුදකලාව, මුහුදු වෙරළක, ගංගා තීරයක, වනරොදක, කඳු මුදුනක යමෙකු සිටින වෙලාවේ. ඉහළම ආත්ම පූර්ණය එහිදී අත්දකිනවා. ඉහත සූත්‍රය කියන්නේ ක්ෂණ මාත්‍රිකව දුටු ඒ දෙය නැවත නැවත අත්දැකීම මගින් එහි ගැඹුර හා කාලය දීර්ඝ වන බවයි. මේදී යමක් කියන්න ඕනේ. මේ අත්දැකීම ලැබීම නිසා සමහරු තමා පූර්ණත්වයට පත් වුණායයි සිතන්න පුළුවන්.
නමුත් එතෙන් සිට තමා කළ යුත්තේ ක්ෂණිකව දුටු ඒ දෙය, ඒ කුඩා විවරය පුළුල් කර ගනිමින් තම නිරෝධය සම්පූර්ණ කර ගැනීමයි. බොහෝ දෙනා එහිදී හිතනවා දැන් තමා කළ යුත්තේ විමුක්ති මාර්ගය ලෝකයාට ඉගැන්වීමයි කියලා. අද කාලේ එහෙම දේශනා කරන අය වැඩි දෙනා ඒ ක්ෂණ මාත්‍ර දර්ශනය ලැබුව අය බව පේනවා. සමහරු එහෙමත් නැහැ. එහෙම දේශනා කරන්න යෑමෙන් ඔවුන් ආපසු මාරපාසයට හසුවන්න ඉඩ තියෙනවා. මක්නිසාද කිව්වොත් දර්ශනයේදී නැතුව ගිය මමංකාරය ලෝකයාට දේශනය කරන්නට යෑමෙන් පෙර තිබුණාටත් වඩා පිම්බෙන්න පුළුවන්. බාල ජනයාගෙන් ගෞරව, වැඳුම් පිදුම් හා ලාභ සත්කාර ලැබෙන්න මමංකාරයේ පෝෂණය වෙනවා. එවිට තමා තරම් උතුම් වූෙක් ලෝකේම නැතයි යන මුලාව ඇති වෙනවා. ඒ අතරම තමා කැපී පෙනෙන්න ජනයා ආකර්ෂණය කරන මිත්‍යා මත ඉදිරිපත් කරනවා. තමා රහත්ය, සම්බුද්ධය, තථාගතය නැතිනම් ලෝකේ ගැලවුම් කරුවාය, දිව්‍යන් වහන්සේගේ පණිවිඩ කරුවාව යනු වශයෙන් ප්‍රකාශ කරන අය ඒ වර්ගයට අයත්. මේ සැබවින්ම ඉස්සරහ දොරෙන් පිටමං කර තමාගේ මමංකාරය පිටුපස දොරෙන් මල් මාල පළඳවා පිළිගැනීම වගේ ක්‍රියාවක්. ඔබ චිත්ත නිරෝධය අධිගමනය කළා නම් කල යුතුව තියෙන්නේ නිර්නාමිකව හිඳ ඒ බව පුහුදුන් ලෝකයාට ප්‍රකාශ කරන්නේ නැතුව තම මනස හා පුද්ගල භාවය ඒ නිරෝධෙහි මුළුමනින්ම දිව යෑමට ක්‍රියා කිරීමයි. මමංකාරය හැකිතාක් මකා හැරීමයි අභියෝගය. එහෙම නිර්නාමිකව, නිර්හංකාරව සිට තමා අවබෝධ කරගත් උත්තර සත්‍යයේ පිහිටා සිටමින් ධාර්මිකව ජීවත් වීම දේශකයෙකු වීමට වඩා ඵලදායකයි. ලෝකයට සත්‍යය පෙන්වා දෙන හොඳම ක්‍රමය තමයි තමාගේ ජීවමාන ආදර්ශය. ඒ දේශනයකට වඩා බොහොම ඉහළයි. ඔබ සත්‍ය සමගින් ගැඹුරින් වාසය කරනකොට සත්‍යය ඔබ තුලින් ලෝකයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එකොළොස්වන සූත්‍රය. සර්ව අර්ථතා ඒකාග්‍රතායෝ ක්ෂය උදය චිත්තස්ය සමාධි පරිණාමः. හැම දෙයම අරමුණු කරගනිමින් ඒ ඔස්සේ යෑම මෙන්ම එකම අරමුණක රැඳී සිටීම යන ගතික දෙකම ක්ෂයව ගිය කල්හි පරිණාම සමාධිය පහළ වෙනවා. පරිණාම සමාධිය කියන්නේ චිත්ත නිරෝධයට පිවිසෙන සියුම් සමාධි අවස්ථාවයි. ඒ සිටියේදී පහළවන යම් ක්ෂණ මාත්‍ර ධර්මාවබෝධයකින් සිත අනන්ත ශූන්‍යතාවට වැටි නැතුව යනවා. ඒ සමග මනස ක්‍රියාත්මක කළ සිතුවිලි සංඥා ඇතුළු සියලු චෛතසික ගිලිහි යනවා. ඒකාග්‍රතාවයේහි පිහිටා සිටි ධානයේද එහිදී ගිලිහි යනවා. 12 වන සූත්‍රය චිත්ත ඒකාග්‍රතාව සිදුවන හැටි විස්තර කරනවා මෙන්න මෙහෙම.
තතః පුනක් ශාන්ත උදිතව තුල්්‍ය ප්‍රත්‍යයෝ චිත්තස්ය ඒකාග්‍රතා පරිණාමං. ඒකාග්‍රතාව පහළවන්නේ සංසිඳී යන විඥාන මාත්‍රයට ඊළඟට උපදින විඥාන මාත්‍රය සමාන වීම කෙරෙන. මේ බැලූ බැල්මට තේරුම් නොයන ගැඹුරු ප්‍රකාශයක්. චිත්ත ඒකාග්‍රතාව ඇතිවන්නේ කොහොමදයි විමසනකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ක්ෂණයක් පාසා වෙනස් වෙමින් යන චිත්තයක කොහොමද ඒකාග්‍රතාවක් ඇතිවන්නේ? වෙනස් වෙවි යන චිත්ත ධාරාව කොහොමනම් එක තැන රැඳී පවතිනවාද? ඊට සූත්‍රයෙන් පතංජලි මුනිවරයා පෙන්වා දෙන්නේ චිත්ත ඒකාග්‍රතාව සිදුවන සැටි. අපි දන්නවා සිතුවිල්ලෙන් සිතුවිල්ලට යමින් චිත්ත පරම්පරාව කාලය සමග ඉදිරියට යන බව. ඇති වූ සිතුවිල්ලට වෙනස් සිතුවිල්ලක් හටගත්තොත් ඒ චිත්ත පරම්පරාව වෙනස් දිශාවකට හැරෙනවා. එය පැහැදිලි. ඇති වූ සිතුවිල්ල පහව ගියාම ඊළඟ සිතුවිල්ල එහා හැම අතින්ම සමාන නම් සිත පෙර වූ සැටියෙන්ම අඛණ්ඩව ඉදිරියට යනවා. මෙයයි චිත්ත ඒකාග්‍රතාව කියලා කියන්නේ. මේ සංසිද්ධිය වඩා පැහැදිලි කිරීමට අපට උපමාවක් වශයෙන් ගන්න පුළුවන් සිනමා පටය. සිනමා පටයක රූප රාමු පෙළ යම් විටක එක හා සමානව දිගට පවතිනකොට ඒ දර්ශනය නිශ්චලව පෙනෙනවා. මෙන්න මේ ආකාරයට පළමුව ඇති වූ විඥාන මාත්‍රයට සමානව ඊළඟ විඥාන මාත්‍ර පෙළ පහළ වෙන විට එතන පවතින්නේ ඒකාග්‍රතාවයි. මෙහිදී සිතවිල්ල හා විඥාන මාත්‍රය යන වදන් දෙක පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා. මොකක්ද සිතවිල්ල කියන්නේ, මොකක්ද විඥාන මාත්‍රය කියලා කියන්නේ? අප දන්නවා සිත නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතින බව. ඇත්ත වශයෙන් අනිත්‍යය දකින්නට ඕන නම් සිත දිහා බලන්නට ඕනේ. සිත තරම් වේගයෙන් වෙනස් වන දෙයක් තවත් නැහැ. තමාගේ සිතවිලි ධාරාව දිහා බැලුවාම අපට ඊටා පැහැදිලිව මේ අනිත්‍යයේ ස්වභාවය මොහොතක් පාසා සිදුවන හැටි දකින්න පුළුවන්. සිතවිල්ලක් දිහා ඊටා සමීපව බලනකොට අපට පෙනෙනවා ඊටත් යටින් සිදුවන වෙනස් වීම ප්‍රවාහයක් පවතින බව. අපි ඒවා විඥාන මාත්‍ර ලෙස හැඳින්වුවොත් ඉන් එකක් තප්පරයෙන් 10 පංගුවක් තරම් කෙටි කාලයක් පවතින දෙයක්. අභිධර්මයේ චිත්තක්ෂණය නමින් හඳුන්වා ඇත්තේද මෙවැන්නක් බව පැහැදිලි. මේ විඥාන මාත්‍ර ඇතිවීම හා නැතිවීම ජීව විඥානයේ සිදුවන කම්පන ධාරාවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. අපට හැඟෙන්නේත් එහෙමයි. කෙනෙකු මෙහිදී මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. නිරෝධ සමාපත්තියේදී සිතුවිලි ඇති වෙනවාද? පිළිතුර නැහැ. සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි ඊට නිරෝධ සමාපත්තිය කියන්නේ. ඊළඟට ඇසිය හැකි ප්‍රශ්නය නිරෝධ සමාපත්තියේදී විඥාන මාත්‍ර ධාරාව පවතිනවාද? පිළිතුර ඔව්. එහි විඥාන මාත්‍ර ධාරාව තිබෙනවා. මල කඳක මේ ජීව විඥාන මාත්‍ර ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ. සිතවිලි පරම්පරාව නිරෝධයේදී නැති වුණත් විඥාන මාත්‍ර ධාරාව පවතිනවා. මෙය මෙහෙම උපමාවකින් පැහැදිලි කරන්න පුළුවන්. සිතවිලි ස්පීකරයකින් ඇසෙන ගීත වැනී සිතමු. ඒ ගීත නැවතුණත් ස්පීකරයේ සියුම් කම්පන ഘോഷාව පවතිනවා. අපි තම සිත පිළිබඳ ඉතා සමීපව හා සංවේදීව බලනකොට මේ අඛණ්ඩ විඥාන මාත්‍ර කම්පන ධාරාව ඇත්ත වශයෙන්ම හඟින්න පුළුවන්. පෘථග්ජන සිතෙහි විඥාන මාත්‍ර ධාරාව හා නිරෝධ සමාපත්තියේදී දැනෙන විඥාන මාත්‍ර ධාරාව එක සමානද? නැහැ. පෘථග්ජන සිත අත්දකින විඥාන මාත්‍ර ධාරාව සහ නිරෝධ සමාපත්තියේදී අත්දකින විඥාන මාත්‍ර ධාරාව එක සමානද කියලා
නැවතත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නැහැ. පෘථග්ජන සිතේ පවතින විඥාන මාත්‍ර ධාරාව සිතිවිලි අනුව වර්ණවත් වෙනවා. නිරෝධයේදී සිතිවිලි නැති නිසා විඥාන මාත්‍ර සුද්ධයි. ඒ නිසායි නිරෝධ සමාපත්තියෙහි මහා පාරිශුද්ධතාවක් කෙනෙකුට දැනෙන්නේ. නිරෝධ සමාපත්තිය අතිශය පාරිශුද්ධයි. ඊළඟ සූත්‍රය. ඒතේන භූත ඉන්ද්‍රියාසු ධර්ම ලක්ෂණ අවස්ථා පරිණාම ව්‍යාඛ්‍යාතා. මේ ආකාරයෙන් සතර මහා භූතවල හා ජීවීන්ගේ ස්වභාවය ලක්ෂණ හා අවස්ථා පරිණාම වන හැටි විස්තර කරන්න පුළුවන්. මේ ආකාරයෙන් කියලා එහි කියවෙන්නේ පෙර දැක් වූ සූත්‍රය ගැනයි. චිත්තයේ පැවැත්ම ගැන එහි දැක් වූ න්‍යාය ද්‍රව්‍ය හා ජීවයේ පැවැත්ම විස්තර කිරීමටද යොදාගත හැකි බවයි මෙහිදී පතංජලි මුනිවරයා කියන්නේ. එහි දැක් වූයේ ක්ෂණයක් පාසා ඇතිවෙමින්ද නැතිවෙමින්ද යන ප්‍රවාහය ගැනයි. ඒ ද්‍රව්‍යයටද සත්‍ය වන්නේ කොහොමදයි බලමු. ද්‍රව්‍යමය වස්තුවක් නිට්ටයව පවතින බව බැලූ බැල්මට අපට පෙනෙනවා. එහෙත් ඒ ද්‍රව්‍යය විභජනය කරගෙන යනකොට අණුවලට කැඩෙනවා. අණුත් විග්‍රහ කරගෙන යනකොට පරමාණු වලට එනවා. පරමාණුව ස්ථිරව පෙනෙනා වගේ පෙනුනට එය ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. එය ක්ෂණයක් පාසා ඇති වෙමින්ද නැති වෙමින්ද පවතින දෙයක්. ඇතිවීම හා නැතිවීම ඊතා වේගයෙන් යමක සිදුවනකොට එය ස්ථිර වස්තුවක් වගේ පෙනෙන්නේ. නමුත් ඒ පෙනීම මායාවක්. වස්තුවක් පවතින්නේ ඒ ඇතිවීම ක්ෂණයකින් නැතුව ගියාම ඊළඟට ඇතිවන දේ පෙර වූ දෙයට සමාන වීම නිසායි. අපේ ජීවකාය සම්බන්ධයෙන්ද ඒ සේම සත්‍යයි. දැන් ශරීරයේ පවතින ශෛල නිරන්තරයෙන්ම මෙරි යනවා. ඒ වෙනුවට ඒවාට සමාන ශෛල ඇති වෙනවා. ඒ නිසා මේ ශරීරය නිත්‍ය පවතිනවා වගේ අපට දැනෙනවා. එහෙත් මෙහෙම ඇතිවන දේ පෙර වූ දෙයට සදාකාලිකව සමාන වෙමින් පවතින්නේ නැහැ. කාලයක් යන විට ක්‍රමයෙන් ඒ ඇතිවන දේ වෙනස් වෙනවා. ද්‍රව්‍යයක් දි รา යන්නේ ඒ විදියටයි. මනුෂ්‍ය ශරීරය දිහා බැලුවොත් මේ වෙනස් වීම වල විවිධ අවස්ථා තියෙනවා. ළමා, තරුණ, වැඩිහිටි, මහලු ආදී වශයෙන්. මේ ඇතිවීම හා නැතිවීම යන සංසිද්ධිය කෙරෙන් විශ්වයේ සියලු භූත හා ජීවීන්ගේ පැවැත්ම විස්තර කළ හැකි බවයි ඒ සූත්‍රයෙන් කියවුනේ. ඉඳුරුදොර අදත් නිෂ්පාදනය කළේ භාරතීය ජයතිලක.